අද මම ඔයගලන්ට අරගෙන ආවේ තවත් රස වීඩියෝ එකක්. ඔන්න ඉතින් අමුද්‍රව්‍ය දෙකකින් මේ රෙසිපි එක හදාගන්න පුළුවන්. ඔන්න බත් කාලා කන්න මේක නම් නියම අතුරුපසක්. බලමු ඉතින් කොහොමද හදන්නේ කියලා. ඔන්න මම ගත්ත සීනි ග්‍රෑම් 100න් සීනි ග්‍රෑම් 20ක් මේ වගේ භාජනයට දාලා ඒක හොඳට කළු පාට වෙනකන් කළු කරගන්න ඕනේ. ඔන්න ඉතින් සීනි ටික කළු වෙගෙන එද්දි අපි ඒකට උණු වතුර ටිකක් එකතු කරගන්නවා. උණු වතුර අඩු කෝප්ප භාගයක් විතර එකතු කරගෙන ඔන්න අපේ සීනි එක හොඳට හොඳ පාටක් වෙනකන් කැරමල් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට වතුර එකතු කරලා ටිකක් වෙලා තියලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා අපි ගත්ත ඉතුරු සීනි ටිකත් මේකට එකතු කරලා හොඳ උකු කැරමල් පැණි එකක් හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට උක්කුවට පැණි එක තියෙන්න ඕනේ. දැන් මේක අපි ටිකක් වෙලා ලිපෙන් බාලා නිවෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ අපේ ගත්ත බිත්තර තුන මේ විදිහට එකින් එක කඩලා භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට වැනිලා තේ හැන්දකුයි ලුණු තේ හැඳි භාගිකුයි එකතු කරලා බිත්තර ටික හොඳට ගෑරුප්පුවකින් හරි විස්ක් එකකින් හරි හැන්දකින් හරි හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ලුණු ටිකත් එකතු කරගෙන දැන් ඔන්න ඔය විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට මේ ටික බීට් වුණාට පස්සේ අපි අර හදාගත්ත පැණි ටික මේකට එකතු කරගන්නවා. ගොඩක් වෙලා බීට් වෙන්න ඕනේ මේක විනාඩියක් බීට් වුණා නම් ඇති. මෙන්න මේ විදිහට හොඳට බීට් කරගෙන දැන් අපි බිත්තර ටික පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ඉස්සලා හදාගත්ත කැරමල් පැණි එකට මේක එකතු කරගන්න තමයි ඕනේ. ඔන්න දැන් කැරමල් එක හොඳට නෙවිලා තියෙන්නේ. කැරමල් එකට අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය බීට් කරගත්ත බිත්තර මිශ්‍රණය මේ වගේ එකතු කරලා ඒක හැන්දෙන් හොඳට ආයෙ කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔයගලන්ට පේනවා ඇති මේකේ හරිම ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. පැණි එක හොඳට කළු කරගන්න ඕනේ. හොඳට පැණි එක කැරමල් වෙන තරමට මේ පුඩින් එක හරිම රසයි. මේක ගොඩක් දියාරු මිශ්‍රණයක් කරගන්න එපා. කැරමල් පැණි එක හොඳට තිබ්බොත් ඔන්න ඔයාගේ පුඩින් එක හොඳට එයි. ඔන්න දැන් අපේ බබත් ඇවිල්ලා මේක කූරු ගන්නවා. ඒගොල්ලෝ හරි ආසයි මේ වගේ වැඩවලට. ඉතින් මම වැඩ කරද්දී ඒගොල්ලන් ළඟ තියන් වැඩ කරන හින්දා ඒගොල්ලන්ටත් ඉතින් මේ වගේ පොඩි දේවල් වලට උදව් වෙන්න මම දෙනවා. ඔන්න ඉතින් දැන් අපි අපේ පුඩින් එකේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. පුඩින් මිශ්‍රණය මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඝනකම් මිශ්‍රණයක් තමයි පුඩින් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් මම මේක ස්ටීම් කරගන්නයි හදන්නේ. ඔන්න මම ස්ටීම් කරන භාජනයට දාගත්තා. මේකට මම බටර්වත් තෙල්වත් කිසිම දෙයක් එකතු කරගත්තේ නැහැ. මේ විදිහට මේ භාජනයට දාලා මේ භාජනය මොකකින් හරි පියනකින් වහ ගන්න ඕනේ. ඒකලා අපිට ස්ටීම් කරගන්න පුළුවන්. මම නම් අද ඉක්මනින් ස්ටීම් කරගන්න හින්දා ප්‍රෙෂර් කුකර් එකේ තමයි මේක ස්ටීම් කරගත්තේ. මේකට මට විනාඩි 5ක් 6ක් වගේ කාලයක් ගියේ. ඔන්න දැන් මගේ පුඩින් එක ස්ටීම් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට මම දැන් ප්‍රෙෂර් කුකර් එකේ ස්ටීම් එක ඔක්කොම අයින් කරගෙන ඇරලා බලන්නයි යන්නේ. හරි අපි මේක අරගෙන බලමු විදියට. මෙන්න මේක හොඳට තැම්බිලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ලස්සන පාටකුත් මේකට ඇවිල්ලා තියෙනවා. හරි අපි මේක භාජනයකට දාලා බලමු.
ඔයගලන්ට මේකේ පෙනුමෙන් හිතා ගන්න පුළුවන් නේද මේකේ රස මොන වගේ ඇතින් නේද කියලා. අපේ ගෙදර කට්ටිය නම් මේ පුඩින් එක හැදුවාම ෆ්‍රිජ් එකේ දාලා තියනකන් ඉන්නේ නැහැ මේක. ඒ වෙලෙම ගන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. ෆ්‍රිජ් එකේ දාපුවම ටිකක් වෙලා යද්දි පොඩි හයිය ගතියක් එනවා. ඒ වුණාට හදපු ගමන් කද්දී මේක හරිම සොෆ්ට් එකට කන්න පුළුවන්. ඒ නිසා අපේ ගෙදර කට්ටිය පුරුදු වෙලා ඉන්නේ මේක ෆ්‍රිජ් එකේ දාන්න නැතුව කන්න. ඔන්න ඔය විදිහට තමයි මම මේක කෑලි වලට කපා ගත්තේ. මේ පුඩින් එක අතින් අරන් කන්නත් පුළුවන්, කැඩෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මම පුඩින් එක කපා ගත්තේ. හරි යාළුවනේ, එහෙනම් තවත් දවසක මේ වගේ රස රෙසිපි එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අමතක කරන්නේ නැතුව channel එක like කරලා, share කරලා, subscribe කරලා bell button එකත් ඔබාගෙන යන්න.